හායි ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ වටලප්පන් එකක්. ඒකට බිත්තර 4ක්, ඒ වගේම හකුරු ග්‍රෑම් 250ක්, සීනි නම් කැරමල් එකට තමයි සීනි අවශ්‍ය වෙන්නේ. හකුරු වල සීනි මදි වගේ නම් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. මම ඒ විදිහට තමයි අරගෙන තියෙන්නේ. මොකද මේ මට හම්බුනේ සීනි හකුරු. ඒකින්ද මම රස බලලා තව සීනි ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලන් හකුරු විතරක් ගන්නව නම් සීනි අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට වැනිලා, පොල් කිරි, පොල් බෑ එක වගේ කිරි ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ගොඩක් උකුවට අරන් තියෙන්නේ. ඊට පස්සේ එනසාල් පොඩ්ඩක් වංගෙඩියේ කොටලා අරන් තියෙනවා. ඒ ටික තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ මුලින්ම බිත්තර ටික අපි කඩා ගන්න ඕනේ. මේ බිත්තර එකින් එකට වෙන භාජනයකට දාන්න. නැත්තම් කුණු වෙච්ච බිත්තරයක් තිබ්බොත් ඒ හින්දා මේ විදිහට පොඩි කප් එකකට දාලා ඔයගොල්ලෝ එකතු කරගන්න. අපි මුලින්ම බිත්තර ටික කඩලා එක භාජනයකට දාගමු. මේකට හකුරු ටික ඔයගොල්ලෝ ග්‍රේට් කරලා ගන්න, නැත්නම් දිය වෙන්නේ නැති වෙනවා. ඒ හින්දා මේ කිතුල් හකුරු නම් ඉක්මනට පොඩි වෙන හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. මේකේ තියෙන්නේ සීනි හකුරු වගේක්. ඒ හින්දා ඒක ග්‍රේට් කරලා ගත්තේ. සාදික්කා තියෙනවා නම් ඔයගොල්ලන්ට සාදික්කාත් කොටලා මේ එනසාල් එකම දාන්න පුළුවන්. එතකොට මේක ගොඩක් රස වෙනවා. බිත්තර සාමාන්‍යයෙන් ඔයගොල්ලන් පොඩි බිත්තර නම් 5ක් විතර එකතු කරගත්තත් ප්‍රශ්නයක් නෑ. මං 4ක් තමයි අද එකතු කරන්නේ. මං දැන් බිත්තර ටික ඔක්කොම කඩලා මේ වගේ බෝල් එකකට දාගත්තා. ඊට පස්සේ මුලින්ම අපි කරන්න ඕනේ කැරමල් එක හදාගන්න එක. මොකද වටලප්පන්ගේ පාට ගන්න තමයි මම මේ කැරමල් එක හදාගන්නේ. මේකට සීනි හැඳි 4ක්, ඒ කියන්නේ මේස හැන්දෙන් 4ක් තමයි මේ දාලා තියෙන්නේ. ඒකට වතුර මුකුත් දැම්මේ නෑ. මෙහෙමම ඇලුමිනියම් හරි පෑන් එකක් හරි භාජනයක් අරගෙන සීනි ටික දාන්න. ඊට පස්සේ ටික වෙලාවකින් ලිප අඩු කරලා තියන්න. මේ වගේ කැරමල් වේගෙන එනවා. මුකුත් කවලම් කරන්න හැන්දෙන් කවලම් කරන්න ඕනේ නැහැ. සීනි ටික උණු වෙනකොට නිකම්ම කැරමල් එක හැදෙනවා. ඊට පස්සේ භාජනය පොඩ්ඩක් හොලවන්න. මේ වගේ තමයි තියෙන්නේ. දැන් මේක කර කරගන්න කලින් කර වෙන්න බලයි. නැත්නම් එතකොට තිත්ත රසක් එනවා. ඒ හින්දා ටක් ගාලා නටන උණු වතුර මං චුට්ටක් එකතු කරගත්තා. මේස හැඳි 4ක් විතර එකතු කරගන්න. එතකොට සීනි ටික පොඩ්ඩක් ගල් වෙන්න බලයි. ඒක ප්‍රශ්නයක් නෑ. මේ සීනි ටික දිය වෙනවා. ඊට පස්සේ තව අමතර සීනි ඔයගොල්ලෝ දාගන්නව නම් හකුරු වලට සීනි මදි වගේ හිතෙනවා නම් ඔයගොල්ලන්ට මේ වෙලාවේ සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. මං ගත්ත හකුරු වල පැණි රස අඩුයි කියලා දැනුන නිසා තමයි මම සීනි එකතු කරේ. නැත්තම් සීනි අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔයාලා හකුරු වලින් විතරක්ම කරනවා නම් කැරමල් එක පොඩ්ඩක් හදලා ඒකට හකුරු ටික දාගන්න පුළුවන්. මේ විදිහට සීනි දාන්න ඕනේ නැහැ. වතුරත් ගොඩක් දාන්න ඕනේ නැහැ. ඉතින් දැන් මං හකුරු ටික එකතු කරගෙන මේ වගේ කවලම් කරගන්නවා. දැන් හොඳ පාටක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම පොල් කිරි ටික එකතු කරනවා. හකුරු දාලා බුබුලු වගේ ලාවට එනකොට පොල් කිරි ටික එකතු කරාම හරි. වැඩි වෙලාවක් තියන්න ඕනේ නැහැ. ඊට පස්සේ පොල් කිරි එකෙත් පෙන වගේ එන වෙලාවට මේ කරද මුංගු ටික දාගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා ලිප ඔෆ් කරගන්න තියෙන. හොඳටම නිවෙනකන් තියන්න. පොල් කිරි නටනකන් තියන්න ඕනේ නැහැ. පෙන වගේ එනකොටම ටක් ගාලා ඔෆ් කරන්න.
ඊට පස්සේ මම මේ භාජනය තමයි අරන් තියෙන්නේ. ඇලුමිනියම් භාජනයක් අපි දැන් වටලප්පන් එක දාන්න පාවිච්චි කරන එක. මම ලෑස්ති කරගන්නවා ඒ අතරේදී. ඒකට අපි මේක දැන් අර ස්ටීම් කරන්න ඕන හින්දා ඇලුමිනියම් ෆොයිල් එකක් ඒ භාජනයේ ප්‍රමාණයට කපලා අරගන්න ඕනේ. මේකට ඔයගලන්ට ස්ටීම් එකක් නැත්නම් රයිස් කුකර් එකේ එහෙම නැත්නම් ප්‍රෙෂර් කුකර් එකේ වුණත් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පෑන් එකක වුණත් ගැඹුරු පෑන් එකක් තියෙනවා නම් ඒක ඇතුළට වතුර දාලා මේ භාජනය දාලා වටලප්පන් එක හදන්න පුළුවන් පියනකින් වහලා. එතකොට දැන් මේ භාජනයේ අපි වටලප්පන් එක ගැලවෙන්නේ නැති වෙන හින්දා බටර් ටිකක් ගා ගන්න ඕනේ. ඒ අතරේදී මම බිත්තර ටික බීට් කරගන්නවා. ලොකුවට බීට් කරන්න ඕනේ නැහැ. හැන්දින් ටිකක් බීට් කරාම ඇති. බිත්තරවල මම බිත්තර ටික කැඩුවේ අර සුදු පාට කෑල්ලක් තියෙනවනේ බිත්තරවල පිලීගඳ එන. ඒකත් එක්කම තමයි දැම්මේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි පෙරා ගන්නවා අන්තිමට. ඒ හින්දා ඒකත් එක්කම දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්තිමට ඔක්කොම අපි පෙරලා තමයි අර භාජනයට දාගන්නේ. මම දැන් මේ බිත්තරවල ගඳ නැති වෙන්න වැනිලා එකතු කරනවා. වැනිලා බෝතලේ මූඩියෙන් එකක් වගේ දැම්මහම ඇති. වැනිලා ටික එකතු කරලා මේක හොඳට බීට් කරගන්න. මම මේ හැන්දෙන්ම තමයි කරන්නේ. ටිකක් පෙනෙන්න බීට් කරාම හොඳටම ඇති. මම දැන් බිත්තර ටික ඔක්කොම හොඳට හැන්දෙන් පොඩ්ඩක් බීට් කරගත්තා. ඒ අතරේදී අපි හදාගත්ත මිශ්‍රණය ලිපේ තියෙන මිශ්‍රණය හොඳටම නිවිලා තියෙන්න ඕනේ. නැත්තම් බිත්තර එකතු කරාම ඒක තැම්බෙනවා බිත්තර. ඒ හින්දා දැන් හොඳටම මේක නිවිලා තියෙන්නේ. මම දැන් කරන්නේ මේ භාජනයේටම මේ බිත්තර ටික එකතු කරගන්න තමයි හදන්නේ. මේ විදියට බිත්තර මිශ්‍රණය එකට දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. මේකෙදි ගොඩක් වෙලා අපි කවලම් කරන්න ඕනේ. නැත්තම් අර සුදු පාටට වගේ බිත්තරවල පාට දුඹුරු පාට හැරෙනකම්ම කවලම් කරන්න ඕනේ. නැත්තම් වටලප්පන් එක අලු පාටක් වගේ තමයි එන්නේ. ඉතින් ඒ හින්දා හොඳට බිත්තර ටික කවලම් කරගන්න තද දුඹුරු පාටට වගේ එනකම්. මේ ටික හොඳට කවලම් කරගමු. ඊට පස්සේ ඉතින් අපිට තියෙන මේ ටික පෙරලා අදාළ අපි හදන්න ගන්න භාජනයට දාගන්න. ඒකට ඇලුමිනියම් භාජනයක් ගන්න. මම දැන් ඒකට බටර් ගාලා ඒක ලෑස්ති කරන් තියෙන්නේ. මොකද නැත්තම් ඒක අනිත් පැත්ත හරවනකොට ගැලවෙන්නේ නැති වෙයි. ඒ හින්දා බටර් ගාලා ලෑස්ති කරගන්න. ඊට පස්සේ අපි හදාගන්න ගත්ත භාජනයට බටර් ගාලා තියෙන එකට මේ ටික එකතු කරගන්න. පෙරලා තමයි මේකට දාගන්න ඕනේ. මේ විදියට මං ඒ ටික එකතු කරගත්තා. ඊට පස්සේ මේක අපි ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ හදන්න ගන්නකොට පැතලි භාජනයක් ගන්නවා නම් ටිකක් හොඳයි, ගැඹුරු අඩු. එතකොට ඉක්මනට මේක තැම්බෙනවා. මං ගත්ත භාජනේ පොඩ්ඩක් ගැඹුරු හින්දා ටිකක් වෙලා මට තියන්න වෙනවා. මොකද මැද නැත්තම් හම්බ වෙන්න බලයි. ඊට පස්සේ මම මේක හොඳට ෆොයිල් එකෙන් වහගන්න ඕනේ. නැත්තම් මේක ඇතුළට වතුර යන්න පුළුවන්. ජල වාෂ්ප හිටින හින්දා හොඳට වහගන්න මේක. ඒකට හොඳට තද කරලා මේ ෆොයිල් එකම මේකෙන් හොඳට ආවරණය කරගන්න.
ඊට පස්සේ මම ප්‍රෙෂර් කුකර් එකේ තමයි හදන්නේ. ඒකට මම වතුර දාලා ඒක ඇතුළෙන් මේක තියනවා. ඊට පස්සේ ටිකක් වෙලා ඒ කියන්නේ විනාඩි 20ක් විතර මේක හොඳට ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඊට පස්සේ බලන්න පුළුවන් අමුයි වගේ නම් ආපහු තියන්න. සාමාන්‍ය ප්‍රෙෂර් කුකර් එකේ උෂ්ණත්වය වැඩි හින්දා ඉක්මනට හැදෙනවා. දැන් හොඳට සීල් වෙලා තියෙන්නේ. මම මේක ස්ටීම් කරගෙන එන්නම්. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ වගේ තමයි ආවේ. ඉතින් මේක හොඳ පාටකට තියෙනවා. හොඳට තියෙනවා. මං හිතනවා ඔයගොල්ලොත් ආස වෙයි මේ වගේ එකක් හදලා බලන්න. ඇත්තටම මේක රසට තිබ්බා. පැණි රසත් හොඳටම තිබ්බා. අදාළ විදිහටම. ඔයගොල්ලොත් හදලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම්. බයි.